කලාවට මේ අපි ආත්මය කියලා හිතන කිසිම තැනක ආත්මය නැහැ. එහෙමයි. ගොඩක් අයට තියෙන ආත්ම දෘෂ්ටියක් ආත්මය කියලා හිතන එකක්. දැන් අපි හැමතිස්සෙම ඒ ආත්මය නැති බව තමයි එතන පැහැදිලි කරන්නේ. නමුත් අර ගින්නේ ඉන්න නිසා එයා ඒ ආත්ම ගින්නේ ඉන්නවා. හැබැයි අතර මේ මාර්ගයේ ගුරුවරයාගේ හැමතිස්සෙම යුතුයකම වෙන්නේ අතරම ආයතන හයෙන් මොන විදිහට අරමුණක් ආවත් ආත්මයක් හම්බෙන්නේ නැහැ. ඒක දැක ගන්න බැරි කමක් තියෙනවා යෝගාවචරයට. ඒතර ගුරුවරයා කරන්නේ හැමතිස්සෙම මේ විදර්ශනා යානිකයෙක් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ එයා මේ ආත්මය නැතිව දකින්න කෙනෙක්. එයාට තමයි පෙන්වන්න පුළුවන්කම තියෙන ඔය කොයි විදිහට කිව්වත් එතන ආත්මයක් නැති බව. ඕක තමයි ගුරු ගෝල සම්බන්ධතාවයත් එක්ක යන නිවන් මාර්ගය. ඉතින් බුදු සමය අවුරුදු 500ක් යනකම් මේ ධර්ම පොතකවත් ලියලා නැහැ ඇත්තට. ඇත්තට මේ දහම විලා තියෙන්නේ ගුරු ගෝල සම්බන්ධයක් එක්කයි. මොකද කල්‍යාණ මිත්‍රයා තමයි හැමතිස්සෙම මේ අත්දැකීම ලබන්නේ. ඒ ලබන කෙනෙක් තමයි හැමතිස්සෙම අනිත් කෙනාට මේක පෙන්වලා දෙන්නේ. කොතනකවත් මෙතන ආත්මයක් නැති බව. ඕක තමයි මේ දහම් සාකච්ඡාව තුළ හැමතැනම වෙන්නේ. ඕක ලේසි නෑ. තේරුණා සේවන්තර කියන්නේ. එහෙමයි මනස. ඕක තමයි අතර මේ මාර්ග උපදේශය තියෙන්නේ එතනයි. අතරම බාහිර මේ සිත හැදෙන හැටි තමයි ඉතින් ගොඩක් මෙතන තියෙන්නේ. මේ බාහිර රැවටිලා තමයි ඉන්නේ මම කියලා. සිතුවිල්ලට. සිතුවිල්ලක් නෑ හටක සිතුවිල්ල රැවටෙන එක තමයි වෙන්නේ. ඔක පෙන්වලා දෙන එක තමයි රාත්‍රී සූම් එකේ තියෙන්නේ. ලේසි නෑ මොකද අලුත් අයනේ. එහෙමයි ආරම්භයි. කොහොමද අර දර්ශනය පැහැදිලි කරන්න වෙනවා පොඩ. ඒක තමයි එතන වෙන්නේ. එහෙමයි. දර්ශනය තමයි ගොඩක් අයට ඇත්තටම මේ නැත්තේ. මේ ආත්මේ කියන ආත්ම දෘෂ්ටිය හැදෙන හැටි. සකස් වෙන හැටි පෙන්වලා දෙන්න වෙනවා ඇත්තටම. සිත හැදෙන හැටි තමයි වැදගත් වෙන්නේ. හොඳයි අපි හෙට එහෙමයි. දවසේ ආරම්භවංශ තව පොඩි දෙයක් පැහැදිලි කරගන්න පුළුවන් ආරම්භවංශ. අර අපේ අයෝම මහත්මිය ගැටලුවක් ඉදිරිපත් කරා. අයෝම මහත්මිය ඉදිරිපත් වෙන්න පුළුවන් නිවන් සරණයි. අර ප්‍රතිපදාව සම්බන්ධයෙන් අයෝම මහත්මිය. ඔකේ. කියන්නේ එහෙමයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. එහෙමයි. ආර්යයන් වහන්සේ අර ක්‍රියාවලියක් සිදු වෙන බව දකින්න කෙනෙක් ඉන්නවා කියන එක මට තේරෙනවානේ ආර්යයන් වහන්සේ. එතන ක්‍රියාවලියක් දකින කෙනෙක් ඉන්නවා. ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ සිදු වෙන ක්‍රියාවලියක් සිදු වෙනවා කියලා හිතනවා ඔය. ඔක සැබෑ ආ, ක්‍රියාවලිය නෙමෙයි සිතුවිල්ලක් තියෙන. ආ, ඒක තමයි එන්නේ සිතුවිල්ලක් කෙනෙක්. තියෙන නිසා තමයි හිතන කෙනා ඉන්නේ. ආ, ක්‍රියාවලිය කියන්නේ හිතන එකක් නෙමෙයි. ක්‍රියාවලිය කියන්නේ දැනෙන එකක්. ඒ කියන්නේ දැන් මේ දැන් බාහිර දැන් අපි තුන් පුටුව කියලා. දැන් පුටුවක් බාහිර හම්බ වෙන්නේ නැහැ. පුටුව කියන්නේ ශබ්ද වර්ණනේ සිතුවිල්ලක්නේ. එතකොට පුටුව කියන දෙයක් හම්බෙන්නේ නැති තැන තියෙන ක්‍රියාසිතක්. දැන් අපි ගමු අපි සක්මන් කරනවා කියලා. දැන් අපි අත් දෙක වඩන්නේ හිතලා නෙමෙයිනේ. එතකොට සක්මන් කරනවා කියලා හිතනවා. නමුත් දැන් කකුල් දෙක උස්සන්නේ තියන්නේ ඒවා හිතලා නෙමෙයි කරන්නේ. ඒකට ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හැබැයි ක්‍රියාවලිය කරන කෙනෙක් නැහැ. ඕක අත්දකින්න ලැබෙන සක්මන. ඒතකොට ක්‍රියාවලියට හිමිකාරයක් නැහැ. දැන් අත්‍තරකවත් අපි හිතනවා දැන් අපි දැන් කොණ්ඩේ පීරනවා කියලා. අපි හිතනවා කොණ්ඩේ පීරනවා කියලා. හැබැයි ඕක අත උස්සන්නේ හිතලාද නැහැ. කොණ්ඩේ අදින්නේ හිතලාද නැහැ. පීරනවා කියන්නේ චිත්ත රූප. නමුත් ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒක ක්‍රියාවලියක් විතරයි. දැන් අපි හිතනවා උඩ පනිනවා කියලා. උඩ පනිනවා කියනකොට අපිට චිත්‍ර රූපයක් තියෙනවා. මේ එදිනට කකුල් දෙක උස්සන්නේ, පනින්නේ ඕවා එකක්වත් හිතලා කරනවත් නෙමෙයි. ඕක මේ සාමාන්‍යයෙන් අපි හැමදේම එහෙමයි. අපි චිත්‍ර රූපයක් පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතනවා අපි අතු ගන්නවා කියලා. එතකොට අපි එහෙට මෙහෙට ඉඳලා වරන්නේ මොකක්වත් අපි ඒවා හිතන්නේ නැතුව වෙනවා. අපි අතු ගන්නවා කියන අර චිත්‍ර රූපේ පහළ වෙනවා. නමුත් ක්‍රියාවලිය ඒ අතර බැලුවොත් කරනවා නෙමෙයි. වෙනවා. එතකොට ආර්යයන් කරනවා නෙමෙයි. වහන්සේ ඒක වෙනවා. ඔව්. ක්‍රියාසිත කියන්නේ. මේ කිසිම දෙයක හිතන්න දෙයක් නැහැ එතකොට.
ඇත්තටම කිව්වොත් අපි හිතන එක ඇත්තටම කිව්වොත් සිතුවිලි ඇත්තක් නෙමෙයි. ඒ කියන්නේ මෙතන දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමු පුටුව කියලා. පුටුව කියන්නේ શબ્දයක්නේ. පුටුව කියන්නේ શબ્දයක්. දැන් විදුලිය කියලා එතකොට චයානේ කියන්නේ. චයා කියන්නේ શબ્දයක්. එතකොට දැන් අර මොන්ඩිසෝරියේදී අර උගන්වපු හැටි අර පින්තූරයක් දුන්නානේ શબ્දයක් දැම්මනේ. එතකොට શબ્ද තරංග වන තරංග එකතු වෙලා හැදුණු චිත්ත තරංග තියෙනවා. ඒ පුටුවක් තියනවාද? පුටුව කියන්නේ શબ્දයන්නේ. ඒ શબ્දයක් පේන්න පුළුවන්. නෑනේ. එතකොට දැන් අපිට දුරකථනයෙන් පුටුව කියනකොට කොහොමද රූපයක් වෙන්නේ? එහෙනම් ඒ රූපේද පුටුව කියන්නේ. අර શબ્දෙද පුටුව කියන්නේ. එහෙනම් શબ્දෙත් නෙමෙයි රූපෙත් නෙමෙයි. ඒක පුටුව කියන්නේ. එහෙම දෙයක් නැහැ කොහෙවත්. ඕක තේරුම් ගත්ත කෙනාට මේ සිතුවිලි ඇත්ත නෙමෙයි කියලා තේරෙනවා. එතකොට ඇත්තටම බැලුවොත් එහෙම අපි මේ හිතන එකක්වත් ඇත්ත නෙමෙයි. අපි ජීවත් වෙන්නේ අර ප්‍රෝග්‍රෑම් එක සිමුලේෂන් වර්ල්ඩ් එක. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ શબ્දත් ඇත්ත නෙමෙයි වර්ණත් ඇත්ත නෙමෙයි මේ ඇත්තටම මෙතන සංකතයක්. ඒ කියන්නේ මෙතන තියෙන කම්පනයක්. ඇත්තටම මේක මායාවක්. සිතුවිල්ලක අපි දැන් අපිට හිතනවා වගේම දැනෙන එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් පුටුව කියව පුටුව තියෙනවා වගේ දැනෙනවා. ආලෝකය තියෙනවා වගේ දැනෙනවා. ඔන්න ඔතනින් තමයි මේ මායාව මැවෙන්නේ. ශබ්දේ තියෙනවා වගේ දැනෙනවා. ඒතකොට තියෙනවා වගේ දැනෙන එක තමයි අර පවර් එක. අර ග්‍රැවිටි පවර්, මයින්ඩ් පවර් මේ කියන්නේ අර ඉලෙක්ට්‍රික් පවර් වගේ. ඒතකොට ඒක තමයි මෙතන තියෙන්නේ කම්පන බලයක්. ඒක අපිට ඒක හොඳට ඔක්කොම නිරීක්ෂණය කරාම තමයි තේරෙන්නේ. මෙතන තියෙන්නේ ධ්වනියක්, කම්පනයක්, තරංගයක්. ඇත්තටම අපි පුදුම මායාවක් ඉරලා ඉන්නේ. ඇත්තට අපි කියලා කෙනෙකුත් නැහැ. ඒ කරන්ට් එක තමයි මම කියන්නේ. රාග දේශ මොහ කියන්නේ ඒක. ඒ ගින්න. ආත්ම ගින්න කියන්නේ. ඒත් මෙතන තියෙන්නේ අර සෝලා පාව වගේ අර ලී කැල්ලයක් අතර රත් වෙනවා වගේ සිද්ධියක් විතරයි. ක්‍රියාවලියක් විතරයි. ඔකට හිමිකාරයක් නැහැ. ඔතන සිතුවිලි එකක්වත් ඇත්ත නෙමෙයි. මම කියන සිතුවිල්ලත් ඇත්ත නෙමෙයි. ඔක දැක්කට පස්සේ පුදුමාකාර කතාවක් එන්නේ. තෙරුවන් සරණයි කියන්නේ. ආර්යයන් වහන්සේ සමා වෙන්න මේ එතකොට මේ සංඥාව නිසානේ ආර්යයන් වහන්සේ මේ සිතුවිලි එන්නේ. එතකොට ඒ සංඥාව කියලා දෙයක් නෑ. සංඥාව කියලා අපි දාගත්ත එක. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමු ගිනි බෝලයක් කරකවනවා කියලා. දැන් වලල්ලක් මැවෙනවානේ. දැන් සංඥා මොකද්ද වලල්ල? එතකොට වලල්ල එතකොට තියනවද නෑනේ. අර බෝලේ කැරකෙන එකනේ වෙන්නේ. ඒ වලල්ලක් කියන එකක් එහෙම එකක් නෑ මැවෙන එක. දැන් සංඥාව කියන්නේ මිරිගුවක් මිරිජ්ජ වටේ සංඥා කියව එක. මිරිගුවක්. ඒ කියන්නේ ඒක ඇත්තක් නෙමෙයි. මාරූපමංච විඥානං මේ මායාව ඇත්තක් නෙමෙයි. ඒ කියන්නේ ඒ කියන්නේ මේ සංඥාව කියලා එකක් නැහැ. අපි දැන් කියන මේක ආලෝක සංඥාවක්. මේක ශබ්ද සංඥාවක්. මේක වර්ණ සංඥාවක්. ඒතකොට සංඥාව කියන්නේ මොකක්ද හැමතිස්සෙම? හැමතිස්සෙම සංඥාව කියන්නේ මේ දැනෙන එක නිරූපණයක්. දැන් අපි ආලෝකය දැනෙනවා. අපිට දැනෙනවා මේ ආලෝකය තියෙනවා වගේ. දැන් ආලෝකය තියෙනවා වගේ දැනකොට දැන් ආලෝකය කියන්නේ මොකද්ද සංඥාවක්. ඒතකොට සංඥාව කියන වචනේ පාවිච්චි කරනවා විතරයි. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අතට අපි ඒක පාවිච්චි කරලා තියෙනවා කියන ඉත සංඥාව. දැන් ඊට පස්සේ ආත්මය කියන්නේ අනාත්ම සංඥාව. ඒතකොට මේ තියෙනවා කියන සංඥාව දැන් මේක පුටුව තියෙනවා. තියෙනවා වගේ දැනෙන එක සංඥා. අර යම් වේදේති තම සංජානාති කිව්වේ දැනෙන එක තමයි සංඥාවෙන් නිරූපණය කරන්නේ. මොකද්ද දැනෙන්නේ? අන්න සංඥාව කියන්නේ යනවා. සංඥාවක් දෙනවා. මේකයි දැනෙන්නේ. ওই සංඥාව කියන එකක් නෑ. හැමතිස්සෙම සංඥාවක් අපි පෙන්නනවා. සංඥාවක් පෙන්නන එකක් තියෙන්නේ. ඒක සංඥාමය විඥානය කියන්නේ. ඒ කියන්නේ දැන් ආලෝකය නම් ආලෝකේ තියෙනවා වගේ දැනන කම්පන ටික එකතු වෙලා දැන් වේගයෙන් එනකොට ඕක තියෙනවා වගේ දැනනවනේ. ඕක තමයි විඥානය කියන්නේ. වෙන් කර දැනීම විඥානය. හැමස විඥානය කියන්නේ සංඥාවයි. ඒක පුදුම විඥානයක් ඔතන තියෙනවා. අතන මේක ඔක්කොම හරියට ක්ලියර් වුණාට පස්සේ එයාට මේ ලෝකෙ මොකක්වත් ඇත්ත වෙන්නේ. ඔව්. අතරම අපි සිතුවිලි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන එක. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. මරණය, ඉපදීම, දිව්‍ය ලෝක, නිර ඔක්කොම ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ අපි විසින්ම ඒ කියන්නේ මේ සිස්ටම් එකෙන්ම අප්ඩේට් වෙන ප්‍රෝග්‍රෑම් එකක්. මේක කවුරුත් කරපු එකක් නෙමෙයි. නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් අගන් කිව්වේ. මේ ප්‍රෝග්‍රෑම් එක තමන් හදලත් නෙමෙයි වෙන කෙනෙක් හදලත් නෙමෙයි. මේක සිස්ටම් එකෙන් එනවා. ඒ කියන්නේ කම්පන එකතු වෙන එක ධර්මතාවය. ඒක තමයි ධර්මය දකින්න කියන්නේ. ඒක තමයි ධර්මතාවය. ඒ කියන්නේ කම්පන එකට එකතු වෙන එක.
ඒක තමයි පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒක තමයි මේ පෙන්නන මේ හේතුඵල ධර්ම පෙන්නන්නේ කම්පන නිරූපණ කියන එක. ඒ කියන්නේ කම්පන නිරූපණ වෙන මේ හේතුඵල ධර්මයක් නැහැ. ඉමස්මින් සති ඉඳන් හොද මේ ඇතිකල්ලි මේ කම්පන තිබ්බොත් නිරූපණ තියනවා කියන එක. හරියට බොරු. ඇත්තටම කොහොමද ඉපදීම මරණය කියලා දෙයක්වත් නැහැ. කෙනෙක් පුජ්‍යලයක ඇත්තෙත් නැහැ. අතන ඔය සෙව්වන් දිවත් කවුරුවත් ඇත්තේ නැහැ. සිස්ටම් එකක් වැඩ කරලා සිස්ටම් එක අඳු ගත්තට පස්සේ ඒක ඉවරයි. සිස්ටම් එක අවබෝධ කරලා පස්සේ සිස්ටම් එක ඉවරයි. ආශ්චර්යයි අර සිතුවිල්ලට බලයක් එනවා නිකන් තියෙනවා වගේ. ඒක තමයි ආශ්චර්ය. ධර්මයේ දැක්ක කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒකයි මේ අර මේ සිත දැකීම විචිත්‍රවත් කියලා බුදුන් වහන්සේ කියනවානේ. චලචිත්‍ර වලට වැඩිය විචිත්‍රවත් මහණෙනි මේ සිත දැකීම කියන්නේ ඕකයි. ඔක සිත ෆිල්ම් එකක් වගේ. සිතුවිලි නිකන් ෆිල්ම් එකක් වගේ. ඒක පුදුමාකාර මායාවක්. අයිය අපි අඬනවා, hina වෙනවා, දුක් වෙනවා. අන්තර අපි මේ සියරම ඇත්ත කරගෙන වැළපෙනවානේ බදාගෙන ඉන්නේ. ඒකම තමයි පව එක. සිතුවිලි ආරෝපණ බලය. සිතුවිලි ඇත්ත වෙච්ච බලයක් නෙමෙයි. පව එක. හැබැයි මේ ෆිසිකල් බොඩි එකට ඕන කරන කරන්ට් එක හැදෙන්නේ ඔය සෙන්සර් සිස්ටම් එකේ. ඒක එකට එකතු වෙලා සිතුවිලි බලයෙන් මේ අපේ අතපය උස්සන්නේ. එතකොට ෆිසිකල් බොඩි එකට ඕන කරන පව එක ස්නායු පද්ධතිය ඔස්සේ එන කරන්ට් එක තමයි හැදෙන්නේ ජෙනරේට් වෙන්නේ සිස්ටම් එකේ. ඔය සෙන්සර් සිස්ටම් එකේ. ඒක ෆිසිකල් බොඩි එකේ මේ සයන්ස් එකක් තියෙනවා ඒක ඇත්තට බලුවා. ෆිසිකල් බොඩි එකට ඕන කරන පව එක ජෙනරේට් කරන සිස්ටම් එක තමයි මේ සෙන්සර් සිස්ටම් එක. ඒ සිතුවිලි ආරෝපණ බලය සිතුවිලි වලින් තමයි පව එක දෙන්නේ. ශරීරෙට. ශරීර කුඩුවට. අර මොලේට කෑම හදාගන්නේ කන්නේ බොන්නේ ඔක්කොම වෙන්නේ සාර සිතුවිලි බලයෙන්. පව එකක්. කොහොමද ඒකනේ නියමයිනේ. ඒක අර මොලේට යන්න ඕනි කියනවනේ සිග්නල් එක. එතකොට තමයි මේ අතපය වැඩ කරන්නේ. එහෙම එකක් නේ කියන්නේ නේද ආරයන් වහන්සේ? ෆිසිකල් බොඩි එකේ තියෙනවා සෙන්සර් සිස්ටම් එකේ අර ස්නායු පද්ධතිය. ඒක නිකන් අර වරින් කරපු ගයක් වගේ. ඒක සිස්ටම් එක දුවන එක. ඒක ෆිසිකල් බොඩි එකේ එකක්. හැබැයි පව එක බොඩියට අයිති නෑ. දැන් ලී කැලි දෙකක් ඇතුල් වුණාම රත් වෙනවනේ. දැන් රත් වෙන කරන්ට් දැන් රත් වෙනවා කියනක දැන් රස්නිය අයිති නෑනේ ලී කැලි දෙකට. ඒ වගේ එකක් තියෙනවා. දැන් මේ සෙන්සර් සිස්ටම් එකේ ස්පාර්ක් කියන එකෙන් එදෙනවා පව එකක්. ඒක තමයි මේ සිතුවිලි බලය. හැබැයි ඕක අයිති නැහැ ඔය කියන ස්නායු පද්ධතියටත් බොඩියටවත් අයිති නැහැ. දැන් පව එක කියන්නේ කරන්ට් එකක්. හරි බුදුමයි මේ කතාව. දැන් ස්නායු පද්ධතිය ඔස්සේ යන මිලිවොට් පහේ කරන්ට් එක කොහෙන්ද ආවේ? විද්‍යාඥයින්ටත් මේක ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ පව එක කොහෙන්ද එන්නේ කියන්නේ. දැන් පව එක ජෙනරේට් වෙච්ච එකක්. දැන් පව එක අයිති නැහැ ඔය බොඩියට. හරි ප්‍රශ්නයක් ඔක. ඒ කියන්නේ මේ දැන් බැටරියක් තියෙනවා වාහනේ. දැන් කරන්ට් එක එනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි දන්නවා හොඳටම දැන් බැටරියේ තියෙන බැටරි ඇසිඩ් වල කරන්ට් එකක් නැහැ. බැටරි කපලා බැලුවොත් තියෙන වතුර ටිකක්නේ බැටරි ඇසිඩ් නේ. ඒකේ කරන්ට් එක පෙන්වන්න බෑනේ කොහෙවත්. ඒ වුණාට දැන් දැන් ධනයිරිනා දෙක ලං කරපුවාම පාව එකක් එනවා. ඒකෝනේ පාව එක අර වතුර වලට අයිති නෑනේ. තේරෙනවද මේ කතාව? එතකොට මේක සිස්ටම් එකේ යන පාව එකක්. දැන් මේකම තමයි මෙතන තියෙන්නේ. අපිට දැන් සිතුවිලි වලින් එන බලය මේ ෆිසිකල් බොඩියට අයිති නෑ. හරි පුදුමයි. තේරෙනවද? මේක නිකන් සිරස දරනවා වගේ අන්තිමට නිකන් නාලිකාවක් වගේ එකක්. ඒ කියන්නේ මේක මේක හරි පුදුමයි. දැන් ඒ කියන්නේ දැන් මේ පාව එකක් ජෙනරේට් වෙනවා. හැබැයි මේ පාව එක බොඩියට අයිති නෑ. හරි පුදුමයි. තේරෙනවද මේ කතාව? ඒක පුදුම කතාව. දැන් කේන්ති ගියාම එන ද්වේෂය බොඩියට අයිතිද? ඒක බොඩියට අයිති නෑ. මේක පාව එකක්. තේරෙනවද? දැන් තණ්හා බොඩියට අයිතිද? තණ්හා කියන්නේ පව එකක්. ඒ තණ්හා වෙන්නේ දඟලන්නේ පිස්සුවෙන් දුවන්නේ. ඉරිසියා, වෛරේ, ක්‍රෝධේ, තණ්හාව, ආසාව එකක්ව බොඩියට අයිති නෑ. කොම් පව එකක්.
පුදුමයිනේ.